අම්මේ අම්මේ මොකද මං කෑ ගහන්නේ මේ මගේ කාමරේ තිබ්බ කිසිම ඇඳුමක් නෑ නේ ගෙදරට කවුරු හරි හොරකම් කරගෙන ගිහින්ද ඔය ඔක්කොම අනේ බං උගේ මහලක ඇඳුම් සත පහකටවත් වටින්නේ නෑ මං හිතුවේ බේසමක් හරි හම්බෙයි කියලා කොහෙද මේ පහනක් නේ හම්බුනේ මොනම අම්මා කාටද මගේ ඇඳුම් විකුණුවේ ඊ ඇයි බං ඇහුන්නේ නැද්ද දැන් මේ බ්ලොරියා ගියේ මම ඇඳුම් වලට දෙනවා අලුත් බේසම් ඊයන් සාදාගෙන ගියේ මොකක් මං ඉතින් උඹේ ඇඳුම් ටික උන්ට දුන්නා. ඔය ඇඳුම් වලින් කාටවත් ඇති වැඩක් නෑනේ. බේස්මක් හම්බුනොත් ඒකින් වැඩ කොච්චරකට ගන්න පුළුවන්ද? අනේ අම්මේ මන් මේ කාගේ ඇඳුම්ද අදින්නේ? කොහෙද මුයි ගත්ත බේසම? බේසමක් හම්බුන්නේ නෑ බං. මෙන්න මේ පානක් හම්බුනේ. බ්‍රෑන්ඩඩ් කොට ඔක්කොම පමුණු ඇඳුම්. පාන? කින්නෝකෝ මම මේක මම තමයි පාලනාව භූතයා මාව නිදහස් කරපු සතුරට මං ඔයාලට වර 3ක් දෙනවා කැමැති වරයක් ඉල්ලන්න ඇත්තට හිටපන් මම ඉල්ලන්නම් අනේ අම්මේ මේ මගේ ඇඳුම් දීලානේ අම්මා මේ පහනක් ගත්තේ ඒ නිසා මම ඉල්ලන්නම් හරිද යකෝ උඹට ඇඳුම් ගන්න සල්ලි දුන්නේ මම ඉල්ලන්නේ මොනවද දැන් ඉල්ලන්නේ ගියක් කාර් එකක් සල්ලි ඕ අනේ අම්මගේ කට වහන්නකෝ කම්පියුටර් ලොක් දාන්ස් එස්වාප් මොන බූරුවෙන්ද බූතියෝ මං කිව්වේ අම්මට කට වහගන්න කියලා දැන් ඉතින් අම්මයි කට ඇරලා දෙනවා කම්පියුටර් ලොක් දාන්ස් එස්වාප් අම්මෝ බම් මගේ කට ගියා නම් මම ජීවත් වෙලා වැඩකුත් නෑ ඔබේ අවසාන වරම ඒ කොහොමනේ කලින් දෙකොට්ටු නෑ ඔයා හොරකනානේ භූතයෝ කවදාවත් තොර කරන්නේ උඹලා වගේ අවසාන වර ඉල්ලව මේ දැන් අපි දෙන්න දෙපැත්තට බෙදලා වැඩක් නෑ අපි දෙන්න එකතු වෙලා මොන හරි දෙයක් ඉල්ලමු හරිද මට ලංකාවෙන් පිට තියෙන හොඳම රටක හොඳම ජොබ් එකක් ඕනේ. කම්පියුටර් ලොක් දාන්ස් එස්වාප් අම්මේ මේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ජපානයේ ටොයොටා එකේ මට රස්සාවක් හම්බෙලා. මොනවා?